පෙරේතෝ වැහෙන්නේ ගෑනුන්ට නෙමෙයිද? ගෑනුන්ට. පිරිමි ගාවට එන්නේ නැහැ. මොකද්ද දන්නේ? දෙයියෝ වැහෙන්නේ වැඩිපුරම ගෑනුන්ට. පිරිමින්ට දෙයියෝ ආරූඪ වෙන්නේ නැහනේ. බොරු කිය පුතා අපායට යන්න මගක් හදනවා. පෙරේතයත් එක්කම පෙරේත ලෝකෙට. දැන් පෙරේතයන් ඇඟේ ඉන්නේ. ඒක මේකිට අරගෙනම පෙරේත ලෝකෙට. ඒක තමයි ස්වභාවය. කොණ්ඩයක්වත් පීරන්නේ නැහැ නේ ගෑනු. ජරාම ජරා. අර දෙයියෙක් මායම් වෙන එකෙක් හිටියා අපේ පැත්තේ. දේවාලේ ඇතුලේ ගෑනු ළමයව දූෂණය කළා මරලා කලාවවට දැම්මා. ඔව්. මෝඩකම බලන්නකො. ආරූඪ වෙච්ච පෙරේතේ කයින් කරන්න කියලා එකෙක් ජීවන් කොල්ලා දෙහි ගෙඩියක් දීලා ලොකු දෙහි ගෙඩියක්. ගෙඩිය පිටින් ගිලින්න කිව්වා. හාඳුනෝ කියන්නේ අවුරුදු 45ක් බත් කාපු ගෑණි උගුරේ ප්‍රමාණය ඉගෙන ගන්න. උගුරේ ප්‍රමාණය දන්නේ නැති මේ ගෑණි අර දෙහි ගෙඩිය ගිලලා හිර වෙලා මැරුණානේ. අර පෙරේතයත් එක්කම ගියා. අය ගෑණියෙකුට දීලා තැඹිලි ගෙඩි 21ක් එක දිගට බොන්න කියලා. පිරිමි මෙව්වට අහුවෙන්නේ නැහැ ගෑනු නම් අපෝ මන්ද අප්පා. ඔව් ගෑනු නම් පුදුම මුලාවීමක් මුලා වෙන්නේ සමාජය ඇතුලේ. ඒකනේ දැන් ඕක තිබිලා තියෙන අද නෙමෙයි මේ ලෝක ධාතුවේ තිබිලා ගෑනු මුලා වෙනවා වැඩි. ඒ හින්දා නීති පොතේ හොඳට බලන්නකෝ ස්ත්‍රී දූෂණයට වැරදිකරු වෙලා දඬුවම් තියෙනවා. නීතියක් තියෙනවා ස්ත්‍රී දූෂණය වෙනුවෙන් ක්‍රියා කරන්න. නීති පොතේ නෑනේ පුරුෂ දූෂණය කියලා එකක්. ඇයි? ඒකව දූෂණය කරන්න බෑ. ඒකව දූෂණය කරන්න බෑ. කාට හරි හිතුණාට. ඒ තරම් බලවත්. ගැහණිය හැම වෙලාවෙම ගතිනුයි හිතෙනුයි වේගයෙන් දූෂණය වෙන්න ගෑනුකම නිසාම වැටිලා තියෙනවා. ඒක අවබෝධ කරගෙන නැති ගෑනු නිදහස් කියලා හිතාගෙන දුවන්න ගිහිල්ලා බලන්නකො කොච්චර අමාරුයි වැටිලා තියෙනවද කියලා අද වෙනකොට. මේ සමාජයේ දූෂිතද බලන්න අද වෙනකොට. පවුල් කොච්චර කැඩිලා ඉහිරිලාද බලන්න. මෞකම කියන එකේ අගයේ වටිනාකම, ගැහණුකමේ සොඳුරු බව ලාලිත මේවා කාන්තාව තේරුම් අරගත්තා නම් මේ ලස්සන සමාජයක් නිර්මාණය කරන්න gedara budun අම්මා gedara නැමැති ලෝකයට නිවන හදන උත්තමාවිය. gedara budun අම්මා මුළු gedarම පාපයෙන් අතමුදවන්න පුළුවන් උතුම් කත අම්මා. නිවැරදි මඟ පෙන්වන්නේ අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. මුළු gedaratම gedara ආර්ථිකයටම ආරක්ෂාව දෙන උත්තමාවිය දෙවඟන අම්මා. පුබ්බාචාරිය මුල්ම ගුරු මාතාව අම්මා. මේ වටිනාකම් ඔබේ නුවණින්ම අවබෝධ කරගෙන දරනවා නම් මේ සමාජයේ කොච්චර ලස්සන කරන්න පුළුවන්. නමුත් අපි එතන නැති නිසා සමාජයේ අවුලක් වෙලා තියෙන. එහින්දා පින් සිතින් පින්නතුනේ මෙතුවක් කල් ඔබ කළ වැරදිවල බරපතලකම් අවබෝධ කරගෙන පුතේ අපිට පේන්නේ පන්සලේ යම් වැඩකට රුපියල් 1000ක් ඉල්ලුවොත් අර සංඝයා වහන්සේට බැනලා පව් පුරව ගන්නවා. මේ ගණයා නම් දැක්ක ගමන් සල්ලි ඉල්ලන්නේ. ඔව් පන්සලට ආවොත් සල්ලිමයි. ඔව් බයිනවා ගණයා කියලා. ගණයා කියන වචනේ බයින එකක් නෙමෙයි. ඒක ගෞරවණීය එකක්. මෙවුන් දන්නේ නැති හින්දා ඒක බනින්න පාවිච්චි කරනවා. නේ තම්බියා කියලා කියනවා. තම්බියා කියන එක බයින පදයක් නෙමෙයි. තම්බියා කියලා කියන්නේ දෙමළේ මල්ලියා කියන එකනේ. ඔව් මල්ලියා. ගණයා කියන්නේ ගණයා කියලාම නැද්ද? ඔව් ගෞරවණීය පදයක් නේද හඳු? සිරිමත් බඹ සිරාසේ පාපිසිනා සරියුත් මාමුගලම් පිලිවෙලිනා පිලිවෙත් සරු මහා සංඝ ගන්න සොබනා මුදුනත් බැඳ නාම දිම් බැති පෙමිනා. සරියුත් මුගලම් පරම්පරානුඥාත අති උතුම්
දෑත නලල මත හිස මුදුනේ තබා වන්දනා කරන්නට යෝග්‍ය අතීත වර්තමාන අනාගත බුදු පුත් පරපුරේ ඝනකමට එකතු වුණු ඒ උතුම් භික්ෂූන් වහන්සේ මා වන්දනා කරමි. මහ බඹු සිරසින් පා පිරිමැද වන්දනා කරන්නට උත්තම වූ ආර්ය සංඝ පරපුරට මා වන්දනා කරමි. පරම්පරාව පිරිස රෑන රංචුව ඒකට තමයි ගණයා කියලා කිව්වේ. ඒ ඝනකමට වඳින්නේ. ඒ පැවැත්මට. නමුත් අපි ඒක දන්නේ නැතුව විනාශයට යනවා. ඒ නිසා මෙතෙක්කල් ඔබ කළ යම් යම් පව් තියනවා අතාරින්න. පුතේ මම එක උදාහරණයක් කියන්නම් මේ කටු මෙවුන් කරකලා තිබ්බද මන් දන්නේ නැහැ වේගෙන් යනවා වායේ පේනවා. එක උදාහරණයක් කියනවා ඔබ පන්සලට සල්ලි දෙන්න අකමැතිවට යහපත් දෙයකට වියදම් කරන්න අකමැතිවට එක අවුරුද්දෙන් චෛත්‍යයක් හදන්න සල්ලි සිගරට් බොන අය ගිනි තියනවා. මෙවැනි වීඩියෝ එසැනින් නැරඹීමට ඔබත් දැන්ම අරුමැසි TV YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.